ඕන්න ඉතින් දවසක මිනිහෙක් කිදියා ඇවිද ඉතියා කොහොම හරි උටත් හිතුණා මිනි අඩෝ මටත් අමරණීයයි කොහොම හරි මේ ගහක් කපාගෙන ගිහින් අපි අමරණීය වෙන්න මං දෙයියන්ට බාහතනා කරනවා අමරණීය කෙනෙක් වෙන්න මට සත්‍ය දයි වාසනාවද ඒ ජීවිතේ ඉන්නේ කොහොමද මූ කොහොම හරි මේ මොකටද මංගලෙට දාගෙන පිටේ උත්තතාවයට පල්ලට මයින්ද කොහොමද අමුතු ගල්ජාතිය කම්බලා ඒක කඩාගෙන ඒ අමුතු අතමුණු පිටා කොහොම හරි ඒ වගේ මොනවද ටිකක් හදාගන්න පුළුවන් කියලා කොහොමද ඒක හදාගන්නේ ඒ නියම කොහොම හරි මේ දරුවා මේ ටිකක් හදාගෙන රැට අමරේ නොවන නිසා මරුන් කන්න නැතුව තාඩක් හොයාගන්න තීරණය කරා. ඒ ඇසේ සත්තු ටිකට එන මේ මම කරන වැඩට කොහොමද දන්නේ ඒක විශේෂ කාර්යයක් වූ නිසා මුන්ට තියෙනවා මේක අමෝනිය වෙන්නේ නැති යන්නේ කරලා තියෙනවා අඩෝ ලස්සන කොහොම හරි වටේ ඉන්නේ දීපතුන් දෙනකොට කොටාගෙන කොහොම හරි ගිහිල්ලා තියෙනවා තමන්ගේ ජීවිත කොටා මරා ගන්න තියාගන්න මොකෝ මු අමරණීය නොවන්නේ කොහොම හරි මු අදක් හදාගන්නේ කියලා හැදුවා ඒ ඩයි ටික මදි නිසා අදක් හදාගෙන හැදුවා කොහොම හරි ඔහුගේ ජීවිතකට ගෙවා ගන්න කොහොම හරි අදක් හදාගෙන තමයි යන්නේ හැමරෙද්දම රෝස පාට කරමි අදක් සෑදීමට මු ඉතා වාසනාවන්ත වෙනවා කොහොම හරි ඇඳත් කඩාගෙන අර අටමඟ කඩාගෙන කොහොම හරි මූ යනවා තඩක් හොයාගෙන ජීවිත කොටහ ගෙවීම සඳහා කොහොම හරි එහා පැත්තේ තියෙන ගල් කටු වනාන්තරයේ මූ අමුතු සතෙකුයි අමුතු දේවල්කුයි දැක්කා කොහොම හරි මූ ඒ ටික අම්මයින් කරගත්තා Yo guys මේ මූණ පට්ට මේ මොන stardust what is that bro the magic stones what the hell cool gallaguru මේ මොකද මේ මට මොකද ගල්ලගුරු කොහොම හරි ඒ ටික අම්මයින් කරගෙන මුහුද පැත්තට යනවා කොහොම හරි මුහුද පැත්තට යහන් පස්සේ දකින්නවා තවත් වර්ගය මුහුදට නම් පැන්නේ නැහැ මොහොමුද මැරෙන්න මාන්නේ තිස බට් කොහොම හරි බලමු දැන් යෝ මේ වන්න මේ what that bro කිසි කවන්න කිසි කවන්න අර මොනවද අර ඒ වගේ හොයින් කරගමු කොහොම හරි ඒ ටික අම්මයින් කරන් මේ දරුවා යන්න හදුවා පස්සේ එන මින්න හයියක් වුණා කොහොමද මේ එන්නේ මොකද්ද ඒ වා මුදට යනවනේ ඒ වා පාල්ලේ මහා පාන්නේ ඒ මහා බේරාණි අයියෝ බෙස්ට් බේරකඩේ මහා බේරාණියක අයියා